මචං මහත්තයෝ මගේ අත්තක් වලින් මහත්තයයි ගරුත්වය නැති කරන්න බෑ තමයි. මොකක් කරේ නොසන්සුන්කමකි. ලොකු හාමුදුරුවොත් නිතරම කියනවා මහත්තයෝ පන්සලේ වැලි මළුවේ සක්මන් කරනකොට හිතේ තියෙන බලාපොරොත්තු Nako. Nako. අබේ අතාරිනවක මගේ අත. අත්තාරිනව අත. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මහත්තයෝ නරි හඳ දැකලා හූ කියන්ට අර. දන්නයි වෙලා තියෙන දේ. අබේ දැන් මොකද්ද වෙලා තියෙන්නේ කියනකො? පත්තර මහත්තයෝ පත්තර. මහත්තයෝ. හැබැයි කඩේ විකුණන පත්තර නෙවෙයි. මහත්තයා මේ ගමෙන් පන්නන්ට කැලෑ පත්තර ගම පුරාම අලවන. අබේ ඔය තරම් කලබල වෙන්න මොනවද ඒ වගේ ලියලා තියෙන්නේ? ඔය මහත්තයා මේ ගමට ඇවිත් තියෙන්නේ පන්සලේ නිදානේ හරන්න. අර ගිරාම සේවකයාගේ රස්තාව නැති කරන්ට ආපු පරදේශක්කාරේ. ආංග රංගයා හන්දියේ කියා පාන්නේ හරියට බණ පොතක් කියනවා. රංග හිතන් ඇත්තේ අකුරු ටිකක් කොලේ ගලවලා මාව නවත්තන්න පුළුවන් වෙන්න කියලා. බලමුකෝ. නග. අබේ පෙසක් එන්නත් කලින් දන්සලා ගන්නලා ඇති නේද? බලමුකෝ දන්සල. ඌරෝ කාගෑ වගේද බලමුකෝ ඈ. ඔව් අපිත් මේ ගමේ ඉන්නේ. අපිත් එන්නම් ඔය දන්සල බලන්න. ඒ රංගා මේ ඔය පත්තරේ මේ මහත්තයාගේ පරම්පරා විස්තර ලියද්දි පරිස්සම් වෙයන්. මොකද මේ මහත්තයාගේ අතේ තියෙන පෑනේ උඹේ ඔය මිනි පෙට්ටියේ ඇනේ ගැන ලියවෙන්න වැඩි වෙලාවක් යන්නේ. හරිද? ඕන දෙයක් ලියන්න දෙන්න අබේ. බොරුවකින් පැතුරුනාට ඇත්ත තියෙන එක තැන ඉසලව. එහෙමද? බලමු. අනේද කියන්නේ. බලමුකෝ. ඌරෝ කාගෑවද කියලා බලමුකෝ ඈ. අන්න ඒකයි අද රැට ගමම පත්තු වෙයි මහත්තයෝ. ඒ ගින්දර අස්සේ සීතල දබින්න බලාගෙන ඇත්තේ දැන් ඔය ගියේ පරයෝ.
බා කියලානේ මම කියන්නේ. ඔබ දාන්න ඔබ දාන්න. ඔබ කියන්නේ නෑ. ගිරාම සේක මහත්තයෝ රංගා කියන්නේ රංගාටමයි. ඈ රංගාටමයි. හා මේ ඉන්න තැන මට තියාගනි. මම ග්‍රාම සේවක. ඒක රංග මට තත්ත්වයක් තියෙනවා. තත්ත්වයක් තියෙනවා තමයි. තත්ත්වේ නේ මහත්තයෝ ඕන් දැන් තට්ටේ පෑදීගෙන එනවා. දැන් ගොඩංග මේ ඔබට දැන් මම වීඩියෝ එකක් බලේ ඈ. තාත්තේ මොනවා වුණත් මම වැරද්දක් කළා. මම රාජකාරී අපූර්ණ කරන මිනිස්සෙක්. රංග මේ ප්‍රති පරයන්න මහත්තයෝ ආපු කුඹුර වල තමයි වී වපුරන්නේ. ඒක මන් දන්නවා නේද බා? රංග මේ Hiring? Aren't you tired of hoping the right candidates see your job posts and apply? It's like trying to find a needle in a haystack. That's why you should try ZipRecruiter for free at ZipRecruiter.com/free. Instead of waiting for great candidates to find you, ZipRecruiter finds qualified candidates for you and invites them to apply. Right candidates see your job posts and apply? It's like trying... නෝනේ අහස්කූරු උඩ ගියාට පුස් අහස්කූරු තියෙනවා. අබේ තමුසගේ කතා තමයි කතා. තේරුම නොතේරෙන මිනිස්සු තමයි තමුසට පිස්සු කියන්නේ. කණ්ඩ නෝනේ කණ්ඩ. බත් හීතල වෙනවා. මොකද කණ්ඩ විතරයි මිනිසුන්ට නිදහස තියෙන්නේ. අබේ ඉස්සරහට මොනවා වෙයිද කියලා ටිකක් ඈ ගහගෙන ඉන්නවා. නෝනා මං කොහොමත් ඇහැ ගහගෙන ඉන්නේ. මොකද තාම ගොරෝනවා විතරයි. යලට වහින වැහි ගෙඩි තාම වැටුන්නේ නැහැ. කවුද අබේ? රංගා උඹද? ඉතමන් ඉතමන්